හායි ළමයි. ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මම අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු අද දවසේ කොහොමද මගේ ගෙවෙන්නේ කියලා. මම නැගිටිනකොට 8:00ට විතර ඇති. ඉතින් මම මගේ උදේ කිරි එක හදාගත්තා. ඉතින් මං කරන්න ආසම වැඩක් තමයි උදේ කිරි එක බොන ගමන් මං බලන්න ආස කතාවක් බලන එක. ඉතින් මම මේ දවස්වල බලන්නේ ජහුට ටෙලිඩ්‍රාමා එක. උදේ තේ එක බොන ගමන් මං ඉතින් කතාවෙන් ටිකකුත් බැලුවා. ඊට පස්සේ මම මගේ කොණ්ඩේ පීරගත්තා. වැවෙන්නේ නැතුව තිබුණු මගේ කොණ්ඩේ වවන්න එකම එක මැජික් හෙයාර් ඔයිල් එකක් මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඉතින් මම ඒක තව මාසයක් දෙකක් යූස් කරලා ඔයාලටත් කියන්නම්. මං ඉතින් ඊට පස්සේ මගේ කොණ්ඩෙත් පීරගෙන දැන් මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ පොඩි වැදගත් දෙයක්. හරිද? මේ දැන් ඔයාලා දකින්නේ මම මගේ ගෙතුම් නිර්මාණ කිහිපයක්. මේවා නිර්මාණ නෙවෙයි. ඉතින් මට මම ගොතන්න පුරුදු වුණේ ඒවා. හරිද? මම මේ ගොතන වැඩවලට හරිම ආසයි. ඉතින් ඒ නිසා මම YouTube එකේ වීඩියෝ එහෙම බලලා ටිකක් පුරුදු වුණා. මේ තියෙන්නේ ඒ පුරුදු වෙන්න ගොතපු දේවල්. ගෙතුම් නිර්මාණ වලට ගොඩක් ලොකු කාලයක් යනවනේ. ඉතින් ඒ නිසා මට මේක අතහැරලා දාන්නම හිතුණා. ඒ වුණාට ඉතින් මම මගේ උත්සාහය අතහැරියේ නෑ. දැන් මට සාමාන්‍ය මට්ටමකට දෙයක් පොඩ්ඩක් යන්තම් ගොතාගෙන යන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මේ නිර්මාණත් ඔයාලට බලා ගන්න පුළුවන්. මට ඊවිල් අයි එකක් හදන්න හිතුණා. ගොඩක් දවසක ඉඳන් මම මේ දේවල් ලෑස්ති කරගෙන තිබ්බට මට හදන්න ඕනේ නෑ. මම ඉතින් ඒකත් ඊයේද කොහෙද ඒක නම් හැදුවේ. ඊට පස්සේ ඉතින් මම අර ගොතපු මැට් එක මගේ ටේබල් එකේ තියලා ඒක චුට්ටක් අස් කරගත්තා. අස් කරන්න ලොකු දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් මම චුට්ටක් ඒක පිළිවෙලකට ලස්සනට තියාගත්තා. ඔයාලට පේනව නේද? මෙන්න මේක තියෙන්නේ මම ඇල්ලේ ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිල්ලා තමයි මේක අරගෙන ආවේ. ඉතින් ඒක දැන් අවුරුද්දක් විතර හිටු වෙනවා. තාමත් තියෙනවා. ඊළඟට මම කරන්න හදන්නේ ටිකක් මට විශේෂ වැඩක්. මම මේක ගොඩක් දවස් ඉඳන් කරනවා කියලා හිතුවට කරන්න උනේ නෑ. ඉතින් අද නත්තල් දවසේ විශේෂ දවසේ මම හිතුවා අද මේක කරන්න ඕනි කියලා. මම විශ්වාකර්ෂණ නීතිය ෆලෝ කරන කෙනෙක්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මම අද මේ මැජික් බොටල් එක හදන්නේ. මම ඒ ගැන ඔයාලට කියන්න මම දන්නේ නැහැ. මමත් මේ YouTube එකෙන් බලලා එහෙම තමයි මං ඒක ෆලෝ කරන්නේ. ඉතින් ඒ නිසා අර මට ලොකු දැනුමක් නැති නිසා මට මේ දේවල් ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මං ඉස්සරහට ඒ සම්බන්ධව වීඩියෝ අරගෙන එන්නම්. විශ්වාකර්ෂණ නීතිය සම්බන්ධ එක මෙතඩ් තියෙනවා. ඉතින් දැන් මම මේ කරන්නේත් එක්තරා මෙතඩ් එකක්. ඉතින් මේවා YouTube එකේ තියෙනවා. ඒ හා සම්බන්ධව අධ්‍යයනය කරන අය ඒ දේවල් තුලින් ඒ දැනුම අරගන්නවා. ඉතින් මමත් එහෙම තමයි මේක කරන්නේ. ඉතින් ඉස්සරහට විෂන් බෝඩ් එකක් හදන්නත් බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඒකත් ඔයාලට ගේන්න පුළුවන් වුණොත් ඉතින් අරගෙන එන්නම්. ඉතින් ඇත්තටම මම හැම දවසකම කරන දෙයක් තමයි මගේ ජීවිතය වෙනුවෙන් මට ලැබෙන පුංචිම දේවල් වෙනුවෙන් මම මේ යුනිවර්ස් එකට තෑන්ක්ස් කරනවා. ඉතින් ඒක අපි යුනිවර්ස් එකට කෘතඥ වෙන තරමට තමයි අපිට මේ දේවල් දිගින් දිගට අපේ ජීවිතයට ලැබෙන්නේ. ඉතින් මම ඒක ගොඩාක් විශ්වාස කරනවා. මට මේ දේවල් හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක කරගෙන යන්නේ. ඉතින් එක අයට එක ක්‍රම තියෙනවා. තියෙන හැම මෙතඩ් එකක්ම හැම කෙනෙක්ටම හරියන්නේ නැහැ. ඉතින් ඒක තමන් තමයි අඳුන ගන්න ඕනි. ඒ අඳුරගෙන තමන් ඒ විදියට ඒ දේවල් කරගෙන යන්න ඕනි. ඉතින් මාත් ඒ විදියට මට හරියන මෙතඩ් විතරයි මට සාර්ථක කරගන්න පුළුවන් වුණ විදිහේ දේවල් මම මේ දේවල් දිගින් දිගටම කරගෙන යනවා. ඉස්සරහට ඔයාලට මම ඒ ගැන මගෙන් වීඩියෝස් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මගේ බොටල් එක මෙන්න මේ විදියට සරස ගත්තා. මේක ගැන වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ ටික මම සම්පූර්ණ විස්තරය මම අද මේ මොකද්ද කරේ කියලා ඔයාලට කියන්නම්. ඉතින් මේ තියෙනවා ඔයාලට පෙන්වන්න ඕනි මං මහපු
ස්කර්ට් එකක්. මේක නම් මං දැන් ඊයේද කොහෙද මැහුවේ. ඉතින් මං හිතුවා අද ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ මං උදේට කන්නේ දැන් 11ට විතර ඇති. මොකද මං නැගිටින්නේ 8:00ට විතරනේ. කිරි එක බීපුවාම ටික වෙලාවක් අල්ලගෙන ඉන්න පුළුවන්. මේ බලන්නකෝ ඉතින් අපේ ගෙදර ඉන්න පුංචිම පැටියට වෙලා තියෙන දේ. ඊයේ රෑ ආව මොකෙක් හරි කාලා මූණ තදිසි වෙලා. කෑවේ මොකෙක්ද කියලා හොයාගන්න බැරි වුණා. එහෙම නැතුව අපිට බෙහෙත් කරන්නත් බයයි. සාමාන්‍යයෙන් බල්ලොන්ට මෙහෙම වෙනවන්නේ සත්තු කාලා ඉදිමුවාම ඔක දවසක් විතර යනකොට හරියනවා. ඉතින් එයා අද චුට්ටක් අමාරුවෙන් ඉන්නේ. මගේ අර මහලා කපලා අයින් වෙන රෙදි දාන බකට් එකට ඇවිල්ලා නිදි. වෙනදට නම් මං ගහලා පාන්නනවා. ඉතින් අද එළුවේ නෑ පවුනි කියලා. මේ දවස්වල ඉතින් අඹ වාරේනේ. ඊට පස්සේ මං අඹ ටිකක් තිබිලා ඒකත් ඔන්න කපලා අරගත්තා කන්න. තියෙන දවස්වලට ඉතින් ඇති තරම් කන්න ඕනි. කාලෙන් කාලෙට අර ප්‍රසිද්ධ පළතුරු වෙනවනේ. දැන් මේ කාලෙට අඹ, අවුරුදු කාලෙට රම්බුටාන්, ඒ වගේ වාර එනවනේ. ඉතින් එතකොට කරන්නේ මම මේ හම්බෙන තරම්, තියෙන තරම් ඉතින් පුළුවන් තරම් කනවා. මට ඉතින් තව පොඩි වැඩක් තිබුණා. ඊට පස්සේ මම අඹ ටිකක් කාලා ඊයේ මහපු සාරි ජැකට් එකක් තිබ්බා. ඒකේ බොත්තම් වගේක් අල්ලන්න තිබුණා. දැන් මම මේ හදන්නේ ඒ ටික අල්ල ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මං මහපු තව ඇඳුමක් ඊයේ. මේ අර මේ කහපාට ස්කර්ට් එකත් එක්කම මහපු එයාගේ දුවට මහපු ලස්සනම චූටි ගවුමක්. ඒක ඇත්තටම හරිම ලස්සනයි. මේ ඒක ඇඳහම තමයි ලස්සන. මේ දේන ඉතින් මං අර ඔයාලට දැන් චුට්ටකට කලින් දැකපු ස්කර්ට් එක අම්මිටයි බබාටයි තමයි ඒක මැහුවේ. තව ඔයාලට පේනවන ලස්සන ගවුන් ඩිසයින් ටිකක් තියෙනවා. ඒ ටික මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේ තියෙන ඉතින් මහගත්ත සාරි ජැකට් එක. මේකේ පිටිපස්සට තමයි බොත්තම් ආවේ. ඉස්සරහා මේ වගේ ප්‍රින්සස් ලයින් එක ගිහිල්ලා තමයි සාරි ජැකට් එක ආවේ. අත එතකොට මේ විදියට පප් ස්ලීව් එකක් තමයි මම දැම්මේ. මට ඕනි විදියට නෙමෙයි. ඉතින් කස්ටමර් මට කියපු විදියට තමයි මම ඒක මැහුවේ. කට්ලෝන් රෙද්දෙන් සාරි ජැකට් එහෙම මහපුවාම හරිම ලස්සනයි. ඉතින් අර ඉස්සර වගේ සාරි රෙද්දෙම නෙමෙයි දැන් ජැකට් මහන්නේ නම්. ඉතින් එන මගේ චුටක් වගා පැත්තට එක්කන් යන්න ඔයාලා. මම හැමදාම උදේට පොඩි රවුමක් දානවා. ඉතින් මගේ පැලවල තත්ත්වය බලන්න. මේ තියෙන්නේ මම ආරගේ හදපු කංකුම් ටික. ඉතින් ඒ ටික නම් පැලවෙලා. ඇත්තටම මං ආස අර මේ වෙල්වල හැදෙන කංකුම් තියෙන්නේ. කොලේ චුට්ටක් අර අමුතු එක අන්න ඒකට තමයි මං ආස. මේ වගා කංකුම් වල නම් කොලේ නිකන් දිගටි හැඩයකට වගේ එන්නේ. වැඩියෙන්ම රස ඉතින් අර වෙලේ තියෙන කංකුම් තමයි. මේ ඉතින් ඔයාලට පේන්නේ මගේ චූටි වගාවේ තියෙන අනිත් පැල. ඒවා දැන් තමයි මම අර ඇට දාපුවා පැලවෙන්න අරන් තියෙන්නේ. මේ දවස් 4-5කට විතර පස්සේ ඒවා දැන් චුට්ට පැලවෙනවා. සමහර ඒවා පැලවෙලත් නැහැ. ඉතින් ඒවට ආපහු අලුතින් බීජ දාන්න ඕනි. මේ පේනවාද ඉන්න කට්ටිය. ඉතින් මම කොහේ හරි ගියොත් මෙන්න මෙයාලා මගේ පස්සෙන්මයි. මේ ඉන්නේ ඉතින් මගේ චූටි බලු පැටියා. චූටි නෑ දැන් මෙයා හෙන ලොකුයි. අවුරුදු 1මාරක් විතර වෙනවා මෙයාට වයස. ඉතින් මෙයාව හදාගන්නේ මම. ආයිනෝ අපේ ගෙදර ඉස්සරිනම් හිටපු අපේ අනිත් බව්වත්. මේ ඉන්නේ අර අක්කට තැබ්බයක් වුණ චූටි බලු පැටියා. අපේ ගෙදර බලු පැටව ගොඩක් ඉන්නවා. ඉතින් අර මෙහෙම අහිංසකකමට ඉන්නකොට ඉතින් කොහෙටවත් ගිහිල්ලා දාන්නත් බෑ. අපි ඉතින් හදාගන්නවා කෑම් බීම දීලා.